සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ ඩ්‍රීමි හෝම් විත් ප්‍රදීපා YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මුලින්ම මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මම ගිය සතියේ දාපු කොට්ටුර මහන වීඩියෝ එක 25000කට වැඩි පිරිසක් බලලා තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ වීඩියෝ එක බලලා කීප දෙනෙක්ම කොට්ටුර මහන්න පටන් අරගෙනත් තියෙනවා. ඉතින් කීප දෙනෙක්ම මට කතා කරා අක්කේ ඔයා වගේම අපිට රෙදි ටිකක් ගෙනාවා මහන්න කියලා. ඉතින් අපිට තවත් කෙනෙකුට උදව් කරන්න සල්ලිම අවශ්‍ය නැහැ. මේ වගේ පුංචි අදහස් වචන හොඳටම ඇති. ඉතින් ඒ හැම කෙනෙක්ගේම ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා අතාරින්න එපා. මුලදී ඕඩර්ස් අඩු වෙයි. ඒත් අල්ලගෙනම ඉන්න. නතර කරන්න එපා. කොට්ටුර සයිස් එක ගැන ගොඩ දෙනෙක් අහලා තිබ්බා. මේ තියෙන්නේ මං එදා මහපු කොට්ටුරේ. මේකේ සයිස් එක වෙන්නේ දිග අඟල් 22යි පළල අඟල් 17යි. මහල ඉවරනම ඒ ප්‍රමාණය තමයි මේ කොට්ටුරේ තියෙන්නේ. ඉතින් ගෙදරක තියෙන සාමාන්‍ය කොට්ටයකට දාන්න මේක ප්‍රමාණවත්. ඒ වගේම මේ තියෙන්නේ මම බෙඩ් ෂීට් වලට මහන කොට්ටුරේ සයිස් එක. මේක අර අනිත් කොට්ටුරේට වඩා ටිකක් දිගින් වැඩි. මේක දිග අඟල් තියෙනවා 25ක්. පළල තියෙනවා 17 හමාරක්. ඉතින් ඔයාලට කොට්ටුර මහද්දි මේ වගේ සයිසස් දෙකකට වගේ මහන්න පුළුවන්. මීඩියම් සයිස් එකට සහ ලාර්ජ් සයිස් එකට. එතකොට අපි මිල ගණන් දෙකකට තමයි කොට්ටුර අලෙවි කරන්න ඕනේ. මම නම් මේ බෙඩ් ෂීට් එකට දෙන කොට්ටුර දෙක තමයි ටිකක් ලොකුවට මහන්නේ. අනික නම් එකම සයිස් එකෙන් තමයි පැක් එකට දෙන එක මහන්නේ. ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ මැටීරියල් එක කියන එක. මේක කොටන් මිශ්‍ර පොලියස්ටර් මැටීරියල් එක. මේ මැටීරියල් එකටත් විවිධ නම් තියෙනවා. සොෆ්ට් කොටන් කියලාත් කියනවා, චයිනීස් කොටන් කියලාත් කියනවා. මේක කිලෝ ගණන් ගන්න අයට කිලෝ එකට මේකේ යාර 6ක් අල්ලනවා. මොකද මේ රෙද්ද බර අඩුයි. ඒ වගේම අනිත් බෙඩ් ෂීට් මැටීරියල් වලට සාපේක්ෂව මේකේ මිල ටිකක් අඩුයි. ඉතින් මේ මැටීරියල් එක හැම ටවුන් එකකම වාගේ තියෙනවා. ඔය කට් පීස් කඩවල වල වගේ ඕන තැනක මේ මැටීරියල් එක තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට කොළඹ වගේ යන්න පුළුවන් නම් පහසුවෙන් මේවා ගන්න පුළුවන්. අපි මැටීරියල් ගද්දි පොඩ්ඩක් ගිහිල්ලා බලලම ගන්න තියෙනවා නම් හොඳයි. මොකද සමහර කඩවල වල තියෙනවා මේක ගොඩාක් දූල් රෙද්ද. එකපාරක් හොදද්දි සවුත් වෙනවා. ඒක හින්දා කොටන් ගතිය වැඩි රෙද්ද බලලා ගන්න. ඉතින් අපි කොට්ටුර මහනවා නම් අපිට මේ එකම විදිහ මේ වගේ ප්‍රින්ටඩ් රෙදිම අවශ්‍ය වෙන්නේ නැහැ. තනි පාට කොට්ටුර ගොඩ දෙනෙක් දැන් ඉල්ලනවා. දැන් මගෙනුත් ගොඩ දෙනෙක් තනි පාට කොට්ටුර ඉල්ලුවත් මට අර කරගන්න වෙලාවක් නැහැ. ඉදිරියට බලමු අපි තනි පාට කොට්ටුරත් කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් පොප්ලින්, ලේස් කොටන් වගේ තනි පාට රෙදි ගෙනල්ලා කොට්ටුර මහන්න පටන් ගන්න. ඉතින් ඒ වගේම ෆ්‍රිල් එක දාලා කොට්ටුර මහන්න පුළුවන්. එකම විදිහට මහන්න අවශ්‍ය නැහැ. ඉතින් බලන්නකෝ මේ වගේ කොට්ටුරයක් කොච්චර වෙනසක් කරලා මහන්න පුළුවන්ද කියලා. මමත් මේ ව්‍යාපාරය කරන නිසා මේකෙන් ලාභයක් ගන්න පුළුවන් නිසා තමයි ඔයාලටත් මේ දේවල් කියලා දෙන්නේ. ඉතින් මේවා මහලා විකුණ ගන්න එක ඔයාලා අතේ තමයි තියෙන්නේ. මොකද වෙළඳපොළ හදාගන්න එක ඔයාලගේ දක්ෂතාවය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ගම්වල ඉන්න අයට නම් මේවා පොළවල් වල විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් කඩවල වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් සීටු කට්ටල වලට එකතු කරගන්න පුළුවන්. ඔන්ලයින් මාර්ගයෙන් විකුණනවා නම් අපි පේජ් එකක් හදලා ඒකට ලස්සනට ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන දාලා ඒ මගිනුත් විකුණ ගන්න පුළුවන්. Facebook පේජ් එකක් කරනවා නම් දවසට වීඩියෝස් දෙකක්වත් දාන්න ඕනේ. නිතරම වගේ පේජ් එකත් එක්ක ඉඳලා ෆලෝවර්ස්ලා ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඉතින් මට මේ සතිය ඉවර කරන්න තියෙන බෙඩ් ෂීට් ඕඩර්ස් ටික තමයි මේ. ෆිටඩ් බෙඩ් ෂීට් 8ක ලොකු ඕඩර් එකක් තියෙනවා. ඒ වගේම ෆිල් එක දාපු බෙඩ් ෂීට් එකක් මහන්නත් තියෙනවා. ඉතින් කස්ටමර් ඉල්ලන විදිහට තමයි මම බෙඩ් ෂීට් මහලා දෙන්නේ. මේ සතියේත් කොට්ටුර ඕඩර්ස් 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගෙනාපු ඩිසයින් ඔක්කොගෙම ඕඩර්ස් පාර අරගෙන ඉවරයි. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් ඕඩර් එකක් දාලා තියන්න. ලබන සතියේ ඩිසයින් ගෙනාපුවම මම ඔයගොල්ලන්ට ඒ ඩිසයින් ටික දාන්නම්. මේ සතියේ මේ බෙඩ් ෂීට් ඕඩර්ස් ටික ඉවර කරගන්න ඕන හින්දා ඉතින් ලබන සතියේ තමයි ආය කොට්ටුර වලට ඩිසයින් ගේන්නේ. මොකද මේ බාරගත්ත ඕඩර්ස් ටික ඉක්මනට ඉවර කරලා යවන්න ඕනේ.
ඉතින් ඔයත් ගෙදරට වෙලා ඉන්න කාන්තාවක් නම් මං හැමදාම කියනා වගේ පටන් ගන්න පුංචි දෙයක් හරි ගෙදර ආර්ථිකයට පුංචි හරි හයියක් වෙන්න ඔයාට පුළුවන්. ෆීටඩ් බෙඩ් ෂීට් එක මහන හැටි වීඩියෝ එකකුත් ගේන්න කියලා ඉල්ලීමකුත් තිබ්බා. ඉතින් මේ වැඩට කිවරුණ ගමම්ම වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්නම්. මගේ වීඩියෝස් බලන මට ඕඩර්ස් දෙන ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.